අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඒ වගේම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා විශ්ව ප්ලාන්ට්ස් එක්ක. ඉතින් අද දවසේදී පුංචි වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා හිතුණා. ෆිලොඩෙන්ඩ්‍රන් වර්ග ටිකක් හඳුන්වලා දෙන්න. අපි අදත් බලමුද ෆිලෝ වර්ග ටිකක්. මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් අපි මේවා මොනවද කියලා ටිකක් හඳුනගමු. මෙන්න මේ වර්ගයෙන් අපි පටන් ගමු. මේක කියනවා ගිගාටම් බ්ලිසාඩ් කියලා. ටිකක් පත්‍ර විශාල වර්ගයක්. ඒ වගේම මේක වෙරිගේටඩ් ගිගාටම් එක කියලාත් කියනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ ටිකක් කුඩා පැලයක් ගිගාටම් එකේ. මේකට වෙරිගේටඩ් ජයන්ට් ඇරෝ කියලාත් කියනවා. ෆිලොඩෙන්ඩ්‍රන් කුලේ වෙරිගේටඩ් වැරයිටියක් මේ ප්ලාන්ට් එක. ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක්. මේකේ පත්‍ර හාට් එකේ හැඩයට තියෙනවා. මේක අපේ සිංහලෙන් හබරල විශේෂයක් කියන සුදු කහ මේ වගේ එක එක පැටර්න් ගත පත්‍ර තියෙනවා. මේවා අපි එක එක නම් වලින් හඳුන්වනවා. මේක හදන්නත් එච්චර අමාරු එකක් නෙමෙයි. නමුත් ජලය එහෙම භාවිතා කරනකොට ඕනම පිලෝ වර්ගයකට අපි පරිස්සම් වෙන්න ඕනි. පස ටිකක් අල්ලලා බලලා ඒක තෙත ස්වභාවයේ නැත්නම් විතරක් අපි වියලි ස්වභාවයෙන් තියෙනවා නම් පමණක් ජලය භාවිතා කරන එක තමයි සුදුසුම දේ. අපි තව ෆිලෝ එකක් බලමු. මේකට කියන්නේ Prince of Orange කියලා. මේ බලන්න තල්ල ඔරෙන්ජ් පාටට තමයි තැඹිලි පාටක් ගන්නවා. මේ විදිහට තමයි පත්‍ර එන්නේ. Prince of Orange මෙන්න මේ විදිහයි. ඔරෙන්ජ් පාට දැල්ල ඇවිල්ලා මේක ක්‍රමයෙන් මේ වගේ කොළ පාටක් එනවා. මේ ශාකයට මේ කෙලින්ම වැටෙන හිරුවෙලිය නෙමෙයි මේ විදිහට මේ වක්‍රව මේ ඔයාලට පේනවා ඇති හිරුවෙලිය වැටලා තියෙන හැටි. මේ විදිහට වක්‍රව වැටෙන හිරුවෙලියක් ගොඩක් වැදගත් වෙනවා මේකේ මේ පත්‍රයේ දැල්ලේ ඔරෙන්ජ් පාට පවත්වාගෙන යන්න. ඔරෙන්ජ් පාටට එන දැල්ල ක්‍රමක්‍රමයෙන් මේ වගේ කොළ පාටක් මේක ගන්නවා. හරිම ලස්සන මේක ප්ලාන්ට් එකක්. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ගොඩක් ලස්සන පැලයක් වෙනවා. අපි බලමු තවත් පිලෝ එකක්. මේ තියෙන්නේ පෙරයිසෝ එක. හරිම ලස්සන පත්‍ර තමයි තියෙන. මෙන්න මේ විදිහ තමයි පැටර්න් එකක් ගන්නෙ. පෙරයිසෝ පත්‍ර. මේක පැරයිසෝ ග්‍රීන් කියලාත් කියනවා. ඒ වගේම මාරිනා බාබෝසා කියලාත් මේකට හඳුන්වනවා. මේ තියෙන්නේ පැරයිසෝ එකක්මයි. මේ වගේ පත්‍ර පිටන්නේ. මෙහෙම මේ ආධාරකයක් මාර්ගයෙන් මේක ඉහළට ඇදෙනවා. මේ ශාක වර්ගයේ මේ ප්ලාන්ට් එකේ ආකාරය තමයි මේ විදිහට වැලක් වගේ මෙම ආධාරකයක් මාර්ගයෙන් තමයි ඉහළට යන්නේ. ඇත්තටම වැරන්ඩා එකක් ලස්සන කරන්න ගොඩාක්ම හොඳ ප්ලාන්ට් එකක්. හිරුවෙලිය වැදගත් වෙනවා. මෙම වක්‍රව ලැබෙන හිරුවෙලියක් මේ පත්‍රවල ස්වභාවය පවත්වාගෙන යන්න ගොඩාක් වැදගත් වෙනවා. පසට ජලය කරන්න ඕනේ. පස වියලි ස්වභාවයෙන් තියෙන අවස්ථාවේදී. මේ තියෙන්නේ ඔරෙන්ජ් මාමලේඩ් එකක්. මේ විදිහට තමයි දැල්ල ඉන්නේ.
පිලොඩෙන්ඩ්‍රන් වර්ගයක් වෙනවා මේකත්. මෙතන තියෙනවා තවත් පිලෝ එකක්. පත්‍ර තියෙන්නේ මේ විදිහට වෙන් වෙලා තියෙනවා. මේකත් ආධාරකයක් මාර්ගයෙන් ඉහළට යන ප්ලාන්ට් එකක්. පත්‍රවල පිහිටීම තියෙන මේ විදිහට. මේක වෙරිගේටඩ්, මේක එල්බෝ වෙරිගේටඩ් කියලා කියනවා. මේක වෙරිගේටඩ් ඩ්‍රැගන් ටේල් කියලා හඳුන්වන අවස්ථා තියෙනවා. මේ තියෙන්නේ රෙඩ් කොංගෝ වර්ගය. චූටි පැල මේ වගේ විශාලව හැදෙනවා. බලන්න තද පත්‍රයක් තියෙන්නේ. ගොඩාක් ලස්සන දීප්තිමත් පත්‍ර. මේ තමයි දල්ලේ ස්වභාවය. රෙඩ් කොංගෝ වර්ගය. මේක හිරුවෙලිය වක්‍රව ලැබෙන හිරුවෙලිය අවශ්‍ය වෙනවා. ජලය අවශ්‍ය ප්‍රමාණයට පමණයි භාවිතා කරන්න ඕනි. පොල්ලෙලි ගොඩක් වැදගත් මේ ශාකය හදා ගන්නකොට. මේ විදිහට තමයි ප්ලාන්ට් එකක් පේන්නේ. මේක හරිම ලස්සනයි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට නිවස හැඩ කරන්න. මෙන්න මේ විදිහට තියෙනවා බලන්න ලස්සන. අපි බලමු තවත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. මේකත් ලස්සන ප්ලාන්ට් එකක්. මේක මොන්ස්ටෙරා වර්ගය. මේක විශාල එකක් නෙමෙයි. මේක තම කුඩා පැලයක්. මේ විදිහට බලන්න පුළුවන්. මේක විශාල පත්‍ර තියෙන්නේ. හાર્ට් එකක හැඩය තියෙන්නේ. මේ වගේ පත්‍ර ඉරුණු ස්වභාවයක් තියෙනවා. ඒ වගේම පත්‍ර කුඩා කාලේ මෙන්න මේ විදිය තමයි වෙන්නේ. මේ විදිය වෙන පත්‍ර තමයි මෙන්න මේ විදියට ටික ටික ලොකු වෙද්දී පත්‍රය ඉරුණු ස්වභාවයක් ගන්නෙ. මොන්ස්ටෙරා වර්ගත් කිහිපයක්ම තියෙනවා. ගොඩාක් ලස්සන මොන්ස්ටෙරා වර්ග තියෙනවා. පාට මිශ්‍ර වෙච්ච මොන්ස්ටෙරා තියෙනවා. මේකත් තවත් එක මොන්ස්ටෙරා වර්ගයක්. එල්බෝ වෙරිගේටඩ් පොඩි පත්‍ර හැදෙන ශාකයක් මං කලින් පෙන්නුවා මතක ඇති. මේ තියෙන්නේ එල්බෝ වෙරිගේටඩ්. මේක තායි මොන්ස්ටෙරා එක වගේ තියෙනවා. හැබැයි ඒක පත්‍ර රවුම්. මේක පත්‍ර දිගටිව තමයි තියෙන්නේ. මේ විදිහට ලස්සනට හැදෙනවා. පත්‍ර සුදු පාට එකක් තියෙනවා. කොළ පාටයි සුදුයි මික්ස් වෙච්ච එකක්. මේකත් ගොඩාක් ලස්සන වර්ගයක්. මේ විදිහට තමයි දල්ල එන්නේ. මේක දල්ල කහ පාටයි. පේනවා ඇති ඔයගලන්ට මේ හැඩ ලස්සන. මේකට ගොඩාක් පොල්ලෙලි ඕන වෙනවා. පොල්ලෙලි මත හැදෙනවා. ගහකට රැඳෙව්වොත් මේක ගහක ලස්සනට විහිදිලා හැදෙනවා. මේක සෙවණත් ප්‍රිය කරනවා. හිරුවෙලියත් අවශ්‍ය වෙනවා පත්‍ර වෙරිගේට් වෙන්න. මේ විදිහට ජලය අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කරන්න වෙන්නේ. මේක මෙහෙම ආධාරකයක දිගට ඇදෙන ශාකයක්. ගහක රැඳෙව්වත් මේක ගොඩාක් ලස්සනට ගහේ පෝෂණයක් තුරාගෙන ලස්සනට හැදෙනවා. අපි දැන් බලමු මෙන්න මේ ප්ලාන්ට් එක. හිරුවෙලිය නිසා ඒ තරම්ම පේන්නේ නැතුව ඇති. මෙන්න මේ ප්ලාන්ට් එක. මේක ඉම්පීරියල් ග්‍රීන් කියලායි කියන්නේ.
පත්‍ර මේ වගේ දිගටි පත්‍ර යටි පැත්ත මේ විදිහයි මේකත් ආධාරකයක් මාර්ගයෙන් උසට යවන්න පුළුවන් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. මේක ෆිලෝ වර්ගයක්. ග්‍රීන් කොංගෝ කියන ප්ලාන්ට් එක. ඒ ප්ලාන්ට් එකටත් පොඩක් සමානකමක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේක එහෙම ග්‍රීන් කොංගෝ කියලා හිතන අවස්ථා තියෙනවා. නමුත් ඒකට වැඩි මේකේ පත්‍ර දිගටි වැඩි. මේ ෆිලෝ වර්ගය. බලන්න මේක ග්‍රීන් ක්‍රොකොඩයිල් එකට සමානයි. නමුත් මේක පත්‍ර මහතයි, පළල් සහිතයි. පළල් දිගටි නෑ, කෙටි. මේකට ෆිලෝඩෙන්ඩ්‍රන් ප්ලූටෝ කියලා කියනවා. ඒ වගේම චොකෝ එම්ප්‍රෙස්, ඒ වගේම කැරමල් ග්‍රීන් කියලත් කියනවා. මේකත් පොල්ලෙලි, මතු පිටපස්, වැලි, කොම්පෝස්ට් මේවා මිශ්‍ර කරලා හදන මාධ්‍යක තමයි හැදෙන්නේ. සෙවණක් ප්‍රිය කරනවා. හිරු එළියත් අවශ්‍ය ප්‍රමාණයට හිරු එළිය තියෙන්න ඕනේ. දැන් බලමුද ක්‍රොකොඩයිල් වර්ගයක්. ගෝල්ඩන් ක්‍රොකොඩයිල්. හරිම ලස්සනයි. ඒ වගේම තමයි ඉල්ලුමකුත් තියෙනවා. ඉලමිලකුත් තියෙනවා. මෙන්න මේක හරිම ලස්සන ප්ලාන්ට් එකක්. මේකට ගෝල්ඩන් ක්‍රොකොඩයිල් වගේම ගෝල්ඩන් සෝ කියලාත් කියනවා. බලන්න මේ දෙති ස්වභාවයක් ගන්න. හිරු එළිය අවශ්‍යයි. වර්ණ ගැන්වෙන්න ශාකේ. මේකටත් පොල්ලෙලි, මතු පිටපස්, වැලි, කොම්පෝස්ට් මේවා එකට එක සංකලනයකින් තමයි, මිශ්‍රණයකින් තමයි මේ ප්ලාන්ට් එක ලස්සනට හදා ගන්න පුළුවන්. හිරු එළිය අවශ්‍යයි. තද හිරු එළියක් නෙමෙයි, තද හිරු එළියට මේකේ පත්‍ර පිළිසීමක් වෙනවා. මම එකක් පෙන්නන්නම්. මේ තියෙන තවත් ගෝල්ඩන් සෝ ප්ලාන්ට් එකේ පැල. මේකත් එහෙම එකක්. ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක් මේක. පිලෝ වර්ගයක්. මම පෙන්නන්නම් හිරු එළිය වැඩි වුණාම මොකද වෙන්නේ කියලා. මෙන්න මේ වගේ පත්‍ර පිළිසීමකට ලක් වෙනවා. මේකත් ගෝල්ඩන් ක්‍රොකොඩයිල්, ගෝල්ඩන් සෝ නම් දෙකේම හඳුන්වන ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ගොඩක් ලස්සන, ගොඩක් දෙනෙක් කැමති ප්ලාන්ට් එකක්. අපි දැන් බලමු තවත් ප්ලාන්ට් එකක්. මෙන්න මේක. කැරමල් මාබල් කියලාත් කියනවා. මේක රින් ඔෆ් ෆයර් එකේ විශාල ප්‍රමාණයේ පැලයක් වගේ. මේ වගේ තමයි රින් ඔෆ් ෆයර් එකත් වෙරියේට් වෙන්නේ. මේක රින් ඔෆ් ෆයර් එකට වැඩිය ගොඩක් විශාලයි. පත්‍ර ගොඩක් විශාලයි. කැරමල් මාබල් කියලා කියනවා. මේකේ තියෙන්නේ තවත් ඒකෙම ප්ලාන්ට් එකක්. ඒ වගේම දැන් මම පෙන්නන්නම් මෙන්න මේක. ජංගල් ෆීවර්. ගොඩාක් ලස්සන ප්ලාන්ට් එකක්. මෙතන තියෙනෙත් අර ගිගාටම් පැලේම. ඒකෙම තවත් ප්ලාන්ට් එකක්. ඉතින් අදත් අපි ගොඩක් ප්ලාන්ට්ස් වර්ග නම් බැලුවා. විනාඩි ගාන ගොඩාක් වැඩි වෙනවා. විනාඩි 15කට කිට්ටු වෙන්න ඇවිත් තියෙන්නේ. ඉතින් අපි තවත් දවසක ෆිලෝඩෙන්ඩ්‍රන් වර්ග ගොඩාක් තියෙනවා. ගොඩාක් වර්ග ෆිලෝඩෙන්ඩ්‍රන් කියලා කියනවා. ඒ කුලයට තමයි ගොඩාක් හැම જાතියක්ම වගේ අයිති වෙන්නේ. ඉතින් අපි ඒවත් දවසක බලමු. මේ හැම එකක්ම වගේ අදට අපි එහෙමනම් නික්ම යනවා. විශ්ම ප්ලාන්ට්ස් එක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එමනම් තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.